ඝන අන්ධකාරයට රම්‍ය සඳ කිරණක් වූ සිත් තැවුල් පිරි කිම්හානයට සෞම්‍ය තාරකා එළියක් වූ ජාතියේ යශෝරාවය සදා කාලයටම නිහඬ වී අවසා. සිය ගීරාවෙන් පරම්පරා ගණනාවක හදවත් වශී කළ ආචාර්ය නන්දා මාලිනිය මෙරට සුගම සුගය සංගීත වංශ කතාවේ අතිශය සංවේදී පරිච්ඡේදයක නිමාව සලකුණු කරමින් ඊයේ දිනේ දැයින් සමුගත්තා. කුඩා කල ළමා මණ්ඩපයේ ගැයූ බුදු සාදු ගීතයෙන් නැරඹි ඇගේ ස්වර යාත්‍රාව ලංකාවේ ප්‍රථම වර්ණ සිනමාපටය වූ රන්මුතු දුවෙහි ගලන ගඟක ජීවිතය හරහා සිනමාවටත් පණ්ඩිත් අමරදේවයන්ගේ මధుවන්තේ හරහා ශාස්ත්‍රීය ගීතයටත් අපූර්ව සලකුණු එක් කළා. හුදෙක් ප්‍රේම ගීත ගායිකාවක පමණක් නොවූ ඇය පිපුණු මලේරුව සුදු හාමිනේ වැනි නිර්මාණ හරහා ගැහැණියගේ ආත්මීය යථාර්ථය විවර කළා. ඒ වගේම සත්‍යයේ ගීතය පවර වැනි විප්ලවීය ප්‍රසංග හරහා සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටි අදීන හඬක් වූවා. සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන සහ ඇය වෙනුවෙන් පිදුණු දෙරණ ලයිෆ්ටයිම් අචීව්මන්ට් සම්මානය වගේම ඇයගේ නමින් කෙරුණු නන්දා මාලිනී ඇස්කොසැන්ඩා ඕකිඩ් මල ඇයගේ අසම සම කලා මෙහෙවරට සාක්ෂි දරනවා. මෙරට ඉතිහාසයේ කලාකාරිනියකට පිරිනැමූ ප්‍රථම දර්ශන සූරී ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ඇය නන්දා මාලිනී ආශ්‍රමය හරහා සංගීතයේ ඊළඟ පරපුරද බිහි කළා. රජය විසින් ප්‍රකාශ කළ දින 3ක ශෝකී කාලය අඩ කුඹු කළ ජාතික දජයන් පාර්ලිමේන්තුවේ නිහඬතාව ජනාධිපතිතුමාගේ උපහාරය සහ මුළු මහත් ජාතියේම ශෝකී ප්‍රණාමය මැද සිය ජීවිත කාලය පුරාම සරල පිළිවෙතක් ගත කළ ඇයගේ අවසන් කටයුතු හෙට දිනයේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. ඉතින් ඇයගේ සමුගැනීමෙන් මෙරට කලා ශාස්ත්‍රයේ ස්වර්ණමය පරිච්ඡේදයක් නිමාවට පත්වුවද ඇයගේ සංගීතය ඔස්සේ මෙරට සමාජයට ඉදිරි කර ගිය මෙහෙවර සදාකාලිකයි.